කෝකටත් මම ස්නැක්ස් ටිකක් ගෙනාව බඩගිනි වුණොත් කියලා. කෝකටත් මං කුඩයක් ගෙනාව වහී කියලා. කොයි එකටත් ස්පෑවීල් එක කාර් එකේ තියාගන්න පැච් එකක් ගියොත් කියලා. මෙන්න මෙවැනි අදහස් කොහොමද කියන්නේ? අපි කියමු මම ස්නැක්ස් ටිකක් ගෙනාවා බිස්කට් ටිකක් ගෙනාවා කොයිකටත් බඩගිනි වුණොත්. මෙන්න මේ අදහස කොහොමද කියන්නේ? මම නං අයි ගෙනියනව නං බ්‍රිං ගේනවා. ගෙනාවනං බ්‍රෝට් I brought අතීත කාලේ. මොනවද ගෙනාවේ? ස්නැක්ස් ටිකක් නං සම් ස්නැක්ස් නං ස්නැක්ස් I brought some snacks. මම ස්නැක්ස් ටිකක් ගෙනාවා. යම් කිසි දෙයක් පූර්ව සූදානමක් වෙනවනං යම් කිසි දෙයකට වැස්සකට ගින්නකට බඩගින්නකට මොකක් හරි අනතුරක් වැනි දෙයකට පූර්ව සූදානමක් වෙනවා නම් ඔබ දාන්න ඕනේ in case කියලා. in case. ඊට පස්සේ ඒ අනතුර දාන්න. මතක තියාගන්න in case කියන කොටසට පසුව ඔබ වාක්‍යයක් තියන්න ඕනේ සම්පූර්ණ. I brought some snacks. මං ස්නැක්ස් ටිකක් ගෙනාවා කොයිකටත් බඩගිනි වුණොත්. එනම් බඩගිනි වෙනවා කියලා තමයි in case කියන එකට දාන්න ඕනේ. මම නං අයි වාක්‍යයක් ලියන්න ඕනේ. බඩගිනි වෙනවා. බඩගිනි වෙනවට අපි කියන get hungry කියලා. වර්තමාන කාලෙන් ලියන්න. I brought some snacks in case I get hungry. මට බඩගිනි වුණොත් කියලා කොයිකටත් ස්නැක්ස් ටිකක් ගෙනාවා. එනම් මේ පැටර්න් එක හුරු වෙලා මේ විදිහටම වාක්‍ය ලියන්න. මට ඒක අමතක වුණොත් කියලා කොයිකටත් මං ඒක ලියා ගත්තා. මම නං අයි මම කරන ක්‍රියාව තමයි ලියා ගන්නවා. යම් කිසි දෙයක් කෙටි කරලා සටපට ගාලා ලියා ගන්නවා නම් කෙටියෙන් අපි කියනවා jot down කියලා. හැබැයි ලියා ගත්තා කියලා අතීතෙන් තියනවා නම් ඔබ jot කියන කොටස අතීතයට ගෙනියන්න jotted down. I jotted down. මම කෙටියෙන් ලියා ගත්තා. මම ඒක ලියාගත්තා කියලා ඔබ ඒක කියන පදේ දානවා නම් it ඒ පදේ එන්න ඕනේ jotted down කියන පද දෙක මැද්දට. ඒ කියන්නේ jot down වගේ phrasal verb එකක් එක්ක සර්වනාම පදයක් I we you they he she it වගේ පද දානවා නම් ඒ පද එන්න ඕනේ ඒ පද දෙක මැද්දට. I jotted it down. මම ඒ කෙටියෙන් ලියාගත්තා. හදිස්සි අමතක වුණොත් කියලා යම් කිසි දෙයකට පූර්ව සූදානමක් හැටියට යම් දෙයක් කරනවා නම් ඔබ in case කියන කොටස දාන්න ඕනේ. in case කියන කොටසට පසුව ඒ අදාළ අනතුර හෝ ඒ අදාළ අවස්ථාව සඳහන් කරන්න වාක්‍යකින්. එනම් මොනවා වුණොත්ද? මට අමතක වුණොත්. එහෙනම් in case I forget කියන අමතක වෙනවා. I jotted it down. මම ඒ කෙටියෙන් ලියාගත්තා in case I forget. මට අමතක වුණොත් කියලා කොයිකටත් මම ඒක ලියාගත්තා කෙටියෙන්. කාඩ් එක වැඩ කරන්නේ නැති වෙයි කියලා කොයිකටත් මම සල්ලි ටිකක් ගෙනාවා. ක්‍රියාව කරන්නේ මම ගෙනාවා නම් brought. මොනවද ගෙනාවේ? සල්ලි ටිකක් නම් some. සල්ලි නම් money. මොනවා වුණොත් කියලාද? කාඩ් එක වැඩ කරේ නැති වුණොත් කියලා. ඒ අනතුරට පූර්ව සූදානමක් වෙයි කියලා කොයිකටත් කියන අදහස ගන්න in case කියන පදේ දාන්න. in case එනම් මොනවා වෙනව නම්ද? අදාළ දේ දාන්න. කාඩ් එක වැඩ කරේ නැති වුණොත්. කාඩ් එක නම් the card. වැඩ කරනවා නම් work. හැබැයි වැඩ කරන්නේ නැත්තම් ඔබ දාන්න ඕනේ ඕනම ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැත්තම් don't. හැබැයි මේක බහුවචන නිසා doesn't කියන එක එන්න ඕනේ. in case the card doesn't work. කාඩ් එක වැඩ කරේ නැති වුණොත් කියලා කොයිකටත් I brought some cash. මම සල්ලි ටිකක් ගෙනාවා. මට ඔයාට කතා කරන්න ඕනේ වෙයි කියලා කොයිකටත් මං ඔයාගේ නම්බර් එක සේව් කරගත්තා. මම ඔයාගේ නම්බරේ සේව් කරගත්තා. මම නම් අයි සේව් කරගන්නව නම් saved. ඔයාගේ නම්බර් එක නම් ඔයාගේ නම් your නම්බර් එක නම් number. I saved your number. මොනවා වෙයි කියලාද? මොන වගේ අවස්ථාවක් උදා වෙයි කියලාද? මට ඔයාට කතා කරන්න ඕනේ වෙයි කියලා. ඒ අවස්ථාවට සූදානම් වෙන්න බලාගෙනනේ කරේ.
අන්නේ අවස්ථාව දානකොට ඔබ in case කියන කොටස දාන්න. in case මොනෝ වෙනව නම්ද? I want මට ඕනේ මොනෝ කරන්නටද? contact කරන්නට turn to contact. ඔයාව නං you. I saved your number. මං save කරගත්තු ආගේ number එක. In case I want to contact you. මට ඔයාට call කරන්න, මට ඔයාට contact කරන්න ඕනේ වෙයි කියලා මං කොයිකටත් number එක save කරගත්තා. එහෙනම් in case කියන්නේ යම්කිසි අවස්ථාවකට කොයිකටත් කියලා පූර්ව සූදානම් වෙනකොට ඒ අවස්ථාව සඳහන් කරන්න තමයි in case කියන කොටස දාන්නේ. මට උදව්වක් ඕනේ වුණොත් විතරක් මං ඔයාට කියන්නම්. ඔයා මේ සල්ලි ආපහු දෙන්න පොරොන්දු වෙනවා නම් විතරක් මං දෙන්නම්. ඒ කඩේ ඒක ලාභයි නම් විතරයි මං එහෙන් ගන්නෙ. ඔයා යන දිහා කියනවා නම් විතරයි මම ඔයත් එක්ක එන්නේ. ඕනම දෙයක් වෙනවනම් විතරක් තව දෙයක් වෙනවා කියලා මෙන්න මෙහෙම කියන්න. මම ඔයාට උදව්වක් ඕනේ නම් විතරක් කතා කරන්නම්. මම ඔයාට කතා කරන්නම්. මම නම් අයි කතා කරනවා නම් කෝල් කියන්නේ කෝල් කරනවා වෙන්න පුළුවන්, අඬ ගහනවා වෙන්න පුළුවන්. හැබැයි කෝල් කරන්නම් කියලා අනාගතයට යනවා නම් ඕනම ක්‍රියාපදයක් ඉස්සරහින් will දැම්මාම අනාගතයට යනවා. I will call. මං කෝල් කරන්නම් ඔයාට නම් you. දැන් ලියන්න මේ දේ වෙන්නේ මොනවා වෙනවනම් විතරක්ද? විතරක් නම් only කියන පමණයි. වෙනව නම් කියන අදහස if කියන කොටසින් ගන්නවා. only if කියන්නේ වෙනව නම් විතරයි. only if වෙනව නම් විතරයි. එහෙනම් මොනවා වෙනව නම් විතරක්ද කියලා ඊළඟට සඳහන් කරන්න. මට ඕනේ වෙනව නම් විතරක් උදව්වක්. එහෙනම් මට නම් අය ඕනේ නම් want උදව්වක් නම් help. I will call you මං ඔයාට කතා කරන්නම් only if වෙනව නම් විතරක්. මොනවද? I want help. මට උදව්වක් ඕනේ වෙනව නම් විතරක්. නම් මේ පැටර්න් එක ඔබට මෙවැනි ඕන අදහසක් ලියන්න භාවිතා කරන්න පුළුවන්. මම ඒ බෑග් එක මිලදී ගන්නම්. මම නම් අයි මිලදී ගන්නව නම් buy මිලදී ගන්නම් අනාගතේ will buy මොකක්ද? ඒ බෑග් එක ඒ නම් that බෑග් එක නම් බෑග්. මං ඒ බෑග් එක ගන්නෙ මොනවා වෙනවා නම් විතරක්ද? ඒක ලාභයි නම් විතරක්. විතරක් නම් only වෙනව නම් if. only if වෙනව නම් විතරක්. එහෙනම් මොනවා වෙනවා නම් විතරක්ද කියලා ඊළඟට දාන්න. ඒක ලාභයි. ඒක නම් ඒක ලාභයි නම් it is cheap. I will buy that bag. මං ඒ බෑග් එක ගන්නම්. only if it is cheap. ඒක ලාභ වෙනවා නම් විතරක් මං ගන්නම්. ඔයා එනවා නම් විතරක් මට කතා කරන්න. කතා කරන්න නම් call මට නම් me. call me. ඔයා එනවා නම් විතරක්. විතරක් නම් only යම් දෙයක් වෙනව නම් if. එහෙනම් මොනවා වෙනව නම්ද? ඔයා එනවා නම් ඔයා නම් you එනවා නම් come. එහෙම නැත්තම් you are coming කියලාත් කියන්න පුළුවන්. Please call me. මට කතා කරන්න කරුණා කළා only if you are coming. ඔයා එනවා නම් විතරයි. මං ඔයාට ණයට සල්ලි ටිකක් දෙන්නම්. ඔයා ආපහු ඒවා ගෙවන්න පොරොන්දු වෙනවා නම් විතරක්. මම සල්ලි ටිකක් දෙන්නම් ණයට. ක්‍රියාව කරන්නේ මම ණයට යම්කිසි දෙයක් දෙනවා නම් අපි කියනවා lend කියලා. දෙන්නම් කියලා අනාගතයට තියනවා නම් I will lend. මම දෙන්නම් සල්ලි ටිකක් නම් some money. some කියන්නේ ටිකක් money නම් money. I will lend you some money. මං සල්ලි ටිකක් දෙන්නම්. ඔයා පොරොන්දු වෙනවා නම් විතරක්. විතරක් නම් only යම් දෙයක් වෙනවා නම් කියලා කියනවා නම් if. only if ඔයා පොරොන්දු වෙනවා නම්. ඔයා නම් you පොරොන්දු වෙනවා නම් promise. මොනවා කරන්නද පොරොන්දු වෙන්නේ? ගෙවන්නට. turn to ගෙවනවා නම් pay. හැබැයි මෙතනදී ගෙවනවට වඩා අපහු නැවත දෙන්නට කියලා කිව්වා නම් නිවැරදි. එහෙනම් pay නැතුව
නැවත යම් කිසි දෙයක් දෙනවා නම් අපි කියනවා return කරනවා කියලා. To return. I will lend you some money. මං ඔයාලට ණයට සල්ලි ටිකක් දෙන්නම්. Only if යම් දෙයක් වෙනවා නම් විතරයි. මොනවද? You promise. ඔයා පොරොන්දු වෙනවා නම් to return. ගෙවන්නට නැවත. ඒක නම් it. ඔයා යන්නේ කොහෙද කියලා කියනවා නම් විතරක් මං එන්නම්. මම එන්නම් මම නම් අයි එන්නම් අනාගත කාලේ I will come. මොනවා වෙනවා නම් විතරක්ද? විතරක් නම් only. වෙනවා නම් if. only if. ඔයා කියනවා නම් විතරක්. ඔයා කියනවා නම් ඔයා නම් you. දැන් ඔයා කියන්නේ කාටද? මට නේද? යම් කෙනෙක්ට යම් දෙයක් කියනකොට මතක තියාගන්න tell කියන පදේ දාන්න ඕනේ. say කියන්න බෑ. tell. ඔයා කියන්නේ කාටද? tell කියන පදෙන් පසුව කාටද ඒක කියන්නේ කියලා අනිවාර්යෙන්ම දාන්න. ඔයා කියනවා නම් මට නම් me. you tell me. ඔයා කියන්නේ මොනවද? ඔයා කොහෙද යන්නේ කියලා. කොහෙද නම් where. ඔයා යනවා නම් ඔයා නම් you. ඔයා දැන් යන ගමන් ඉන්නවා නම් you are going. I will come. මම එන්නම්. only if වෙනවා නම් විතරක් මොනවද? you tell me. ඔයා මට කියනවා නම් විතරක් where you are going. ඔයා කොහෙද යන්නේ කියලා කියනවා නම් විතරක් මම එන්නම්. එහෙනම් මතක තියාගන්න යම් දෙයක් වෙනවා නම් විතරක් කියලා only if කියන කොටස දාන්න පුළුවන්. හැබැයි මේ පැටර්න් එකට ලියන්න ඕනේ. මට යකෙක් කන්න තරම් බඩගිනි. මට සතුට වැඩිකමටම ඇඬුණා. මට මහන්සිය වැඩිකමටම මලා වගේ නිින්ද ගියා. ඒ ෆිල්ම් එක කම්මැලි වැඩි හින්දාම මට ෆිල්ම් එක අතරේ නිින්ද ගියා. මට සතුට වැඩිකමටම ඇඬුණා. බලමු මේක ලියලා. මෙවැනි වාක්‍ය ලියන්න මේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. මට සතුටුයි නම් I am happy. හැබැයි මම සතුටු වුණා කියලා අතීතෙන් කියනවා නම් am වෙනුවට was දාන්න. I was happy. හැබැයි මට ගොඩාක් සතුටුයි නම් I was so happy කියලා දාන්න පුළුවන්. I was so happy. ඒ සතුට වැඩිකම නිසා මොනවද උනේ? සතුට වැඩි නිසා මොනවද ඊළඟට උනේ කියලා ඔබ that කියන පදේ දාලා ලියන්න පුළුවන්. එහෙනම් මොනවද උනේ? මට සතුට වැඩිකමට මට ඇඬුණා. එහෙනම් that කියන පදෙන් පසුව සිද්ධ වෙන දේ දාන්න. මට ඇඬුණා මම නම් අයි. ඇඬුවා නම් අඬනවා නම් cry. ඇඬුවා නම් අතීත කාලේ cried. I was so happy that I cried. මට සතුට වැඩිකමටම ඇඬුණා. මේ පැටර්න් එක පාවිච්චි කරලා මේ විදිහේ ඕන වාක්‍යයක් ලියන්න පුළුවන්. බලන්න. ෆිල්ම් එක කම්මැලි වැඩි හින්දාම මට නිින්ද ගියා. ෆිල්ම් එක කම්මැලි නම් ෆිල්ම් එක නම් the film. කම්මැලි නම් the film is boring. හැබැයි කම්මැලි වැඩිකමට මට නිින්ද ගියා. මේක තියෙන අතීත කාලයෙන් නිසා ෆිල්ම් එකක් කම්මැලි වුණා කියලා අතීතෙන් ලියන්න ඕනේ. එහෙනම් is වෙනුවට was. The film was boring. හැබැයි හුඟක් boring නම් ඔබ so boring කියලා දාන්න ඕනේ. The film was so boring. ඒක නිසා මොනවද ඊළඟට උනේ? මට නිින්ද ගියා. එහෙනම් ඊළඟට වෙච්ච දේ that කියන පදේ දාලා ලියන්න පුළුවන්. that මට නිින්ද ගියා මම නම් අයි. නිින්ද යනවා නම් මොකද්ද කියන්නේ? නිින්ද යනවා නම් නිින්දට වැටෙනවා. වැටෙනවා නම් fall. නිින්දට නම් asleep. fall asleep කියන්නේ නිින්ද යනවා නිින්දට වැටෙනවා. හැබැයි නිින්දට වැටුණා කියලා අතීතෙන් තියෙන්න ඕනේ. එහෙනම් fall කියන පදේ අතීතයට යවන්න fell. The film was so boring. ෆිල්ම් එක හුඟක් boring that I fell asleep. අනේ නිසා මට නිින්ද ගියා. එහෙනම් මේ විදිහට ඕනම දෙයක් වැඩි කියලා කියන්න so කියන පදේ දාන්න. ඊට පස්සේ ඒ දේ නිසා මොනවද වෙන්න කියලා that කියන පදේ දාලා ලියන්න පුළුවන්. මහන්සිය වැඩිකමටම මට මලා වගේ නිින්ද ගියා. මට මහන්සි නම් මම නම් අයි. මහන්සි නම් I am tired. හැබැයි මට මලා වගේ නිින්ද ගියා කියලා අතීතෙන්නේ තියෙන්නේ. එහෙනම් මහන්සි උනේත් අතීතෙනේ. එහෙනම් I am tired නෙමේ I was tired කියලා අතීතෙන් ලියන්න. I was tired. හැබැයි හුඟක් මහන්සි නම් ඔබ so කියන පදේ දාන්න. I was so tired.
ඊට පස්සේ ඒ දේ නිසා මොනවද උනේ කියලා that කියන පදේ දාලා ලියන්න පුළුවන්. I was so tired that. ඒක නිසා මට මලා වගේ නිින්ද ගියා. මම නිදාගන්නව නම් sleep. හැබැයි නිදාගත්තා නම් slept. අතීත කාලේ I slept. මලා වගේ කියන්නේ අපි ඒ අර්ථය ගන්නේ like a log කියලා. like a log. log එක කියන්නේ කොටයක්, කඳක්, ගහක කඳක්. ඒ කියන්නේ මලා වගේ නිින්ද ගියා කියන්නේ sleep like a log. මලා වගේ නිින්ද ගියා. I was so tired. මම හුඟක් මහන්සියෙන් හිටියේ that I slept like a log. මට ඒ හින්දා මලා වගේ නිින්ද ගියා. එයාගේ කේන්තිය වැඩිකමටම මට බැන්නා. She was so angry. ඒ දේ නිසා මොකක්ද උනේ? ඔබ that කියන පදේ දාලා මොකක්ද උනේ කියලා ලියන්න. එයා මට බැන්නා. එයා නම් she කාට හරි කෑ ගහනවා නම් බැන වදිනවා නම් අපි කියනවා yell කියලා. හැබැයි බැන්නේ අතීතේ එහෙනම් yelled. මට නම් at me. බඩගින්න වැඩිකමටම මට යකෙක් කන්න පුළුවන්. කොහොමද කියන්නේ? එහෙනම් මට බඩගිනි නම් I am hungry. මේක තියෙන්නේ වර්තමාන කාලෙන්. මට යකෙක් කන්න පුළුවන්. ඒක නිසා අතීතයට ගෙනියන්න අවශ්‍ය නැහැ. හැබැයි හුඟක් බඩගිනි නම් I am so hungry. බඩගින්න නිසා මොකක්ද වෙන්නේ ඊළඟට කියලා ඔබ that කියන පදේ දාලා ලියන්න පුළුවන්. I am so hungry that මට යකෙක් කන්න පුළුවන්. මම නම් පුළුවන් නම් can. අපි යකෙක් කන්න බඩගිනි කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා eat a horse කියලා. I can මට පුළුවන් eat කන්න a horse. A horse. horse කියන්නේ මෙතනදී අශ්වයා. ඒ කියන්නේ අශ්වයෙක් වුණත් කන්න පුළුවන්. ඒක තමයි සිංහලට එනකොට යකෙක් කන්න තරම් බඩගිනේ කියලා ලොකු කෑම ගොඩක් කන්න පුළුවන් කියන අර්ථය ලැබෙන්නේ. එහෙනම් මේ පැටර්න් එක භාවිතා කරලා ඔබට මෙවැනි ඕන අදහසක් ලියන්න පුළුවන්. එයා ඊයේ රෑත් මට මැසේජ් කළා. ක්‍රියාව කරන්නේ එයා කරන ක්‍රියාව මැසේජ් කරනවා. මැසේජ් කරනවා නම් අපි කියනවා ටෙක්ස්ට් කරනවා කියලා. ටෙක්ස්ට් කියන්නේ ක්‍රියාපදයක්. මැසේජ් කරනවා. එහෙනම් එයා කරා නම් ඒක අතීත කාලේ. She texted. කාටද මැසේජ් කළේ? මට නම් me. She texted me ඊයේ රෑ නම් last night. හැබැයි අපිට කියන්න ඕනේ ඊයේ රෑත් කියලා. ඊයේ රෑත් අද උදෙත් මේ පොතත් මේ ෆිල්ම් එකත් මම බලලා තියෙනවා. මෙන්න මේ වගේ අල් තයන්න එනවා නම් යම් කිසි දෙයකට ඊයේ රෑත් කියලා වගේ ඔබ දාන්න වාක්‍ය අගට as well කියන කොටස. වාක්‍ය අවසානට as well ආවට පස්සේ ඊයේ රෑත් වගේ අදහස තමයි ලැබෙන්නේ. බලන්න ඒ වගේම තව එකක්. මම මේ පොතත් කියෙව්වා. ක්‍රියාව කරන්නේ මම. ක්‍රියාව තමයි read. හැබැයි කියෙව්වා නම් read. අතීත කාලේ read. I read. මං කියෙව්වා. මේ පොත මේ නම් this පොත නම් book. හැබැයි මට කියන්න ඕනේ මේ පොතත් කියලා. this book කියන්නේ මේ පොත. මේ පොතත් කියලා කියන්න ඕන නම් වාක්‍ය අවසානට දාන්න as well. I read this book as well. මම ඔයාගේ රෙදි ටිකත් හේදුවා. මම නම් හේදුවා ක්‍රියාව තමයි හොදනවා wash. හේදුවා නම් අතීත කාලේ washed. I washed. මොනවද හේදුවේ? ඔයාගේ රෙදි ටික. ඔයාගේ නම් your රෙදි නම් clothes. your clothes. ඔයාගේ රෙදි ටික. හැබැයි ඔයාගේ රෙදි ටිකත් කියලා කියන්න ඕන නම් ඔබ වාක්‍ය අවසානට දාන්න as well. I washed your clothes as well. මං ඔයාගේ රෙදි ටිකත් හේදුවා. මම මේ ෆිල්ම් එකත් බලලා තියෙනවා. ක්‍රියාව කරන්නේ මම බලලා තියෙනවා. තියෙනවා නම් have has. හැබැයි I සමග දාන්නේ have. I have මං තියෙනවා. මොනවා කරලාද තියෙන්නේ? බලනවා නම් watch. හැබැයි බලලා කියලා ලයන්නෙන් ඉවර වෙනවා නම් past participle form එක. watch බලනවා. past participle form එක watched. I have watched. මම බලලා තියෙනවා. මේ ෆිල්ම් එක. මේ නම් this ෆිල්ම් එක නම් film. හැබැයි මට කියන්න ඕනේ මේ ෆිල්ම් එකත් කියලා.
එහෙනම් වාක්‍ය අවසානට දාන්න as well. I have watched this film as well. I asked for her number as well. මං යාගේ නම්බරෙත් ඉල්ලුවා. මේ as well කියන එකේ තේරුම ඔබට also කියන පදෙන් හෝ එහෙම නැත්තං to කියන පදෙන් ලබා ගන්නත් පුළුවන්. එකම තේරුම හැබැයි ලියන්න වෙනස් විදිහට. මම මේ පොතත් කියෙව්වා මම නං අයි කියෙව්වා නං read මේ පොත නම් this book. ඔබ also දානවා නම් අනිවාර්යෙන් මේක ප්‍රධාන ක්‍රියාවට පෙර දාන්න. එහෙනම් ප්‍රධාන ක්‍රියාව තමයි read. ඊට කලින් දාන්න also කියන පදේ. එහෙනම් I also read this book. මම මේ පොතත් කියෙව්වා. හැබැයි ඔබ to කියන පදේ දානවා නම් මේ තේරුමම ගන්න. ඒක වාක්‍ය අවසානට දාන්න. I read this book too. මතක තියාගන්න. as well දානවා නම් වාක්‍ය අවසානට, also දානවා නම් ප්‍රධාන ක්‍රියාපදයට පෙර, to දානවා නම් වාක්‍ය අවසානට. මම හිතුව තරම්ම මේ ෆිල්ම් එක ෆන්. මට ඔයා ටයිප් කරනවා වගේම වේගෙන් ටයිප් කරන්න පුළුවන්. මම ඔයා තරම්ම කම්මැලි නෑ. මේ ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ වගේම අමාරුයි. ඕනම දෙයක් තව දෙයකට යම් ගුණාංගයකින් සමාන කරනකොට මෙන්න මේ විදිහට කියන්න. උදාහරණයක් හැටියට මේ ෆෝන් එක මගේ පරණ ෆෝන් එක වගේම ගණන්. එහෙනම් මුලින්ම පළවෙනි දේ වාක්‍යකින්, ඊට පස්සේ as කියන පදය, ඊට පස්සේ අදාළ ගුණාංගය. ඔබ සමාන කරන ඔබ දේවල් දෙකක් සමාන කරන්නේ මොන ගුණාංගයෙන්ද? මේ ෆෝන් එක මගේ පරණ ෆෝන් එක වගේම ගණන්. ගණන් කියන ගුණාංගයෙන් තමයි ඔබ සමාන කරන්නේ. එහෙනම් ඒ ගුණාංගය දාන්න expensive. ඊට පස්සේ නැවත as කියන පදේ දාලා දෙවෙනි දේ දාන්න. එහෙනම් මේ පැටර්න් එකට ඔබට ලියන්න පුළුවන් ඕනම එකක්. එහෙනම් බලන්න, මේ ෆෝන් එක මගේ පරණ ෆෝන් එක වගේම ගණන්. මේ ෆෝන් එක නම් this phone. මේ ෆෝන් එක ගණන් නම් this phone is expensive. හැබැයි expensive කියන එකට කලින් as කියන පදේ දාලා ඊට පසුවත් as කියන පදේ දාන්න. ඊට පස්සේ සමාන කරන දෙවෙනි දේ දාන්න. මේ ෆෝන් එක ගණන් මගේ පරණ ෆෝන් එක වගේ. මගේ පරණ ෆෝන් එක නම් මගේ නම්මයි, පරණ නම් old, ෆෝන් එක නම් phone. This phone is as expensive as my old phone. ඔයා මගේ මල්ලි තරම්ම උසයි. ඔයා නම් you, ඔයා උසයි නම් you are tall. tall කියන්නේ ගුණාංගය. tall කියන්නේ ගුණාංගය. එහෙනම් යම් දෙයකට සමාන කරනවා නම් ඒකට ඉස්සරහිනුයි ඒකට පිටිපස්සෙනුයි as දාන්න. as tall as. එහෙනම් සමාන කරන දෙවෙනි දේ ඊළඟට සඳහන් කරන්න. You are as tall as my brother. මේ ෆිල්ම් එක මං හිතුවා වගේම funny. මේ ෆිල්ම් එක නම් this film is funny. funny කියන්නේ ගුණාංගය. එහෙනම් ඒකට කලිනුයි ඒකට පිටිපස්සෙනුයි as දාලා ඔබට තව දෙයකට සමාන කරන්න පුළුවන්. as funny as. මේ ෆිල්ම් එක funny මං හිතුවා වගේම. එහෙනම් මම හිතුවා නම් මම නම් අයි. දැන් හිතනවා කියන්නේ බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා නම් expect කරනවා. බලාපොරොත්තු වුණ විදිහටම. ඒ කියන්නේ බලාපොරොත්තු වුණා කියලා අතීතෙන් තියෙන්න ඕනේ. I expected this film as funny as I expected. මේ ෆිල්ම් එක මං හිතුවා වගේම funny. මට ඔයා ටයිප් කරනවා වගේම වේගෙන් ටයිප් කරන්න පුළුවන්. මට පුළුවන් මම නම් අයි පුළුවන් නම් can. මොනවා කරන්නද ටයිප් කරන්න? I can type වේගෙන්. as fast as. මොනවා වගේ වේගෙන්ද? ඔයා ටයිප් කරනවා වගේ වේගෙන්. එහෙනම් සංසන්දනය කරන දෙවෙනි දේ as කියන පදයට පසුව දාන්න. ඔයා ටයිප් කරනවා, ඔයා නම් you, ටයිප් කරනවා නම් type. I can type as fast as you type. මේ වගේ ඔබට ඕන අදහසක් කියන්න පුළුවන්. as අදාළ ගුණාංගය as කියලා දාලා ඔබට කැමති ඕනම විදිහකට සංසන්දනය කරන්න පුළුවන්. මේ ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ වගේම අමාරුයි. This question as difficult as last question.
මේ ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ වගේම අමාරුයි. මම ඔයා තරම්ම පරක්කු නෑ. I am not as late as ඔයා වගේනේ. ඔයා නං you. අද ඊයේ තරම්ම සීතලයි. Today is as cold as yesterday. මං තවදුරටත් මෙහෙ ඉන්නේ නෑ. මම නං අයි. මම මෙහෙ ඉන්නවා කියන්නේ ජීවත් වෙනවා. ජීවත් වෙනවා නං live. හැබැයි ජීවත් වෙන්නේ නෑ කියලා ඕනම ක්‍රියාවක් කරන්නේ නැත්තම් ඒ ක්‍රියාපදයට පෙර දාන්න don't කියලා. I don't live. මං ජීවත් වෙන්නේ නෑ. මෙහෙනම් here. I don't live here. තව දුරටත් කියන අර්ථය ඔබට ගන්න පුළුවන් any longer කියන පදෙන්. I don't live here any longer. any longer කියන්නේ තව දුරටත්. මතක තියාගන්න any longer තව දුරටත් මේක දාන්නේ නැත යන අර්ථයේ තියෙන වාක්‍යවල පමණයි. ඒ කියන්නේ don't සහ not තියෙන වාක්‍යවල පමණයි. මම මේක තව දුරටත් භාවිතා කරන්නේ මම නං අයි භාවිතා කරන්නේ නෑ. භාවිතා කරනවා නං use කරන්නේ නැත්තං don't use. I don't use මේක නං this තව දුරටත් කියන්නේ any longer. මං එයාට තව දුරටත් කතා කරන්නේ මම නං අයි I don't talk. I don't talk එයාට නං to him. I don't talk to him any longer. any longer කියන අර්ථයම ඔබට no longer කියන කොටසෙන් ගන්න පුළුවන්. හැබැයි මේක භාවිතා කරන්න වෙනස් විදිහට. මට මේක තවදුරටත් එපා. මම නං අයි මට ඕනේ නං want. මේක නං this. මට මේක තවදුරටත් එපා කියලා කියනකොට අපි no longer කියන පදේ දාන්නේ මේ ප්‍රධාන ක්‍රියාපදයට පෙර. want කියන්නේ ප්‍රධාන ක්‍රියාපදේ ඊට පෙර දාන්න no longer. I no longer want this. මට මේක තව දුරටත් එපා. මතක තියාගන්න no longer කියන එක දාන්නේ නැත යන අර්ථයේ වාක්‍යවල නෙමෙයි. ඒක දාන්නේ positive වාක්‍යවල. හැබැයි no longer කියන එක දැම්මට පස්සේ ඒක නැත යන අර්ථයට පෙරලෙනවා. මං තව දුරටත් මෙහි ජීවත් වෙන්නේ මම නං අයි I no longer live here. I no longer live here. මං තවදුරටත් මෙහි ජීවත් වෙන්නේ නෑ. අපි ඒ ගැන තවදුරටත් කතා කරන්නේ නෑ. අපි නං we ප්‍රධාන ක්‍රියාපදයට පෙර no longer දාන්න. We no longer කතා කරනවා නං talk. ඒ ගැන නං about it. We no longer talk about it. අපි ඒ ගැන තවදුරටත් කතා කරන්නේ නෑ. නැත යන අර්ථයේ තියෙන වාක්‍යවල අගට any longer දැම්මම ඒ දේ තවදුරටත් කරන්නේ කියලා කියන්න පුළුවන්. positive වාක්‍යවල ප්‍රධාන ක්‍රියාපදයට පෙර no longer දැම්මම ඒ දේ තවදුරටත් කරන්නේ නෑ කියන අර්ථය ලැබෙනවා.